අද නාසගේ නාමයට ස්තුති වේවා. අද අපි යම්කිසි පාඩමක් බලමු. චූටි පාඩමක්. සබත් පාසල. සබත් පාසල අද ගොඩෝ සවාල් වල තියෙනවානේ. එක එක සභාවල වල තියෙන නෙමෙයි, ගොඩක් සභාවල වල තියෙනවා. හැබැයි බයිබල් අර්ගිසුම් බැලුවොත් සබත් පාසලක් කියලා එකක් නැහැ. එහෙනම් බයිබලයේ සබත් පාසල් සන්දර්භයක් නැද්ද? අන්න ඒක අපි බලමු. ඒ කියන්නේ මේක අපේ දරුවෝ දැනගන්න ඕනේ නැද්ද? පියවරු ගැලීම ලැබුවා වගේ දරුවොත් ඒ විදිහට ගැලීම ලබන්න ඕන. පියවරු විසින් දරුවන්ට කියලා දෙන්න ඕනද නැද්ද? අපි ඒ ගැන බලමු. බයිබලෙන් මේක තියෙන්නේ යෝවෙල් පොතේ පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයයි තුන්වෙනි පදයයි. හරි. එතන කතා කරනවා කාටද? කෙලින්ම කතා කරනවා. දෙවෙනි පදයේ පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේ යෝවෙල් පොතේ. මහල්ලෙනි මේක අසාපල්ලා. කාටද කතා කරන්නේ? කතා කරන්නේ මහල්ලන්ට කතා කරන්නේ. මේ දෙවෙනි ස්ථානයේ ඉන්නේ මහල්ලන්ට කතා කරන්නේ. ඒගොල්ලන්ට කියන නුඹලාගේ පියවරු විසින් නුඹලාට කියා දුන් දේ. එතකොට පරම්පරාවල් කීයද? එතකොට පරම්පරාවල් දෙකක් තියෙනවා. හරි. පරම්පරාවල් දෙකක් තියෙනවා. නුඹලාගේ පියවරු විසින් නුඹලාට කියා දුන්නු දේ. නුඹලාගේ දරුවන්ට ඒ ගැන කියා දීපල්ලා. හරි. මහල්ලෙනි මේක අසාපල්ලා. දේශයේ සියලුම වැසියනි කන් යොමු කරපල්ලා. නුඹලාගේ දවස්වල හෝ නුඹලාගේ පියවරුන්ගේ දවස්වල හෝ මේ බඳු දෙයක් සිද්ධ වීද නුඹලාගේ දරුවන්ට ඒ ගැන කියා දීපල්ලා. හරි. දැන් බලන්න පරම්පරාවල් කීයක් එනවද? මහල්ලන්ට කියනවා මහල්ලන්ගේ පියවරුන්ගෙන් මහල්ලන්ට හම්බුණු දේ දැනගත්තු දේ මහල්ලන්ගේ දරුවන්ට කියලා දෙන්න කියලා. හරි. ඒක පරම්පරාවල් තුනක් ඇදලා අහු වෙනවා. ඊට පස්සේ ආයෙත් කියනවා නුඹලාගේ දරුවෝ තමුන්ගේ දරුවන්ටත් එතන නුඹලාගේ දරුවෝ තුන්වෙනි පරම්පරාව තමුන්ගේ දරුවන්ටත් ඔවුන් විසින් ඔවුන්ගේ දරුවන්ටත් පරම්පරාවල් පහක් අහු වෙනවා එතන. මහල්ලෙනි නුඹලාගේ පියවරුන්ගෙන් නුඹලා ලබාගත්තු දේ නුඹලාගේ දරුවන්ට කියා දීපල්ලා. නුඹලාගේ දරුවෝ තමුන්ගේ දරුවන්ටත් ඔවුන්ගේ දරුවෝ තවත් පරම්පරාවකටත්. නුඹලාගේ දරුවෝ තමුන්ගේ දරුවන්ටත් ඔවුන්ගේ දරුවෝ තවත් පරම්පරාවකටත් කියා දීපල්ලා. ඒක පරම්පරාවල් කීයක් අහු වෙනවද? 1 2 3 4 5 පරම්පරාවල් 6ක් අහු වෙනවා. දෙවනාසික සත්‍ය මේ මහල්ලෝ ජීවත් වෙලා සිටිද්දීම මේගොල්ලන්ට දැනගන්න හම්බ වෙනවා. එතකොට මේගොල්ලෝ මිය යනවා. මේ පරම්පරාව 6 වෙනි පරම්පරාවේ ඉන්නකම් මේගොල්ලෝ ඉන්නේ නැහනේ. ඒක මේගොල්ලෝ මැරෙනවා. මැරුණා මොකද වෙන්නේ? ඒගොල්ලෝ දැනගෙනයි ඒගොල්ලන් පරම්පරාවල් 5ක් 6ක් දැනගෙන ඉවර වෙලයි මේගොල්ලෝ මැරෙන්නේ. ඒතර මේගොල්ලන්ට ඊළඟ පරම්පරාව ඉපදුනාම ඒගොල්ලෝ ඒගොල්ලන්ට කියා දෙනවා. මොනවාද ඒගොල්ලෝ ඉස්කෝලේ කියලා ඉගෙන ගන්න ඕනවද කියා දෙන්න? නෑ. දෙවනාසයෙන් ඒගොල්ලෝ ගැලීම ලැබපු විදිය, ආශිර්වාද ලැබපු විදිය. මේක තමයි බයිබලයේ තියෙන එකම සබත් පාසල. වෙන සබත් පාසල් නෑ. ඒතර අද මොකද වෙලා තියෙන්නේ? අද සබත් පාසල මොකද වෙලා තියෙන්නේ? අද තමුන්ගේ දරුවෝ අරිනවා සභාවකට. ඒ සභාවේ සබත් පාසලට. සභාවේ සබත් පාසලේ කොහොමද දන්නේ මේ පවුලේ තියෙන ප්‍රශ්න මොනවද කියලා? මේ පවුලේ මහලු පියවරු දන්නවා තමුන්ගේ පවුලේ තිබුණු ප්‍රශ්න. ඔවුන්ගේ දරුවන්ට කියා දෙනවා. ඔවුන්ගේ දරුවන්ට කියා දෙනවා. ඔවුන්ගේ දරුවන්ට කියා දෙනවා. ඒක දෙවනාසයෙන් මේගොල්ලෝ ලැබු ආශිර්වාදය. සබත් පාසලේ ගුරුවරයා කොහොමද දන්නේ මේ පොළට එන ආශිර්වාද මොකක්ද කියලා? එයා දන්නේ නැහැ. එයා මොනවාරි බයිබලයේ කතන්දරයක් පෙරලගෙන එයා ඒක උගන්වනවා. ඒක තමයි අද වෙන්නේ. ඒතකොට ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඒගොල්ලන්ට දරුවන්ව රැස් කරගන්න ඕන නිසා ඒගොල්ලෝ යම් උත්සව සභාවේ පවත්වනවා. අවුරුදු අන්තිමේ චිල්ලස් දෙකක් කියලා පවත්වනවා. ඒකට නත්තල් 100 කෙනෙක් ආවරි ගේනවා. ගෙනල්ලා ඉවරලා උත්සවයක් ගන්නවා. ඕක නෙවෙයි බයිබලයේ තියෙන පාසල. දෙවනාසිකින් මහල්ලෝ දැනගත්තු සත්‍යය. මහල්ලන්ගේ පියවරු විසින් මහල්ලන්ට කියා දීලා මහල්ලෝ විසින් ඒගොල්ලන්ගේ දරුවන්ට ඒගොල්ලන්ගේ දරුවන්ට ඊළඟ පරම්පරාවට පරම්පරාවල් 6ක් ඉන්ටැක්ට්. එක කෙලින්ම පරම්පරාවල් 6ක් බයිබලයේ යෝවෙල් පොතේ සඳහන් වෙනවා. මේක තමයි සබත් පාසල. ඒගොල්ලෝ කොහොක්වත් ගිහලා ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට අකුරු දැනුමක් තියෙන්න ඕනේ නැහැ.
ඒගොල්ලෝ දෙවියන්වහන්සේගේ ඇදිල්ල තිබුණා නැති මේක කියා දෙන්න. අද මිනිස්සු බලාපොරොත්තු වෙනවා සබත් පාසලේ උගන්වන්න විභාග පාස් කරන්න ඕන. නැත්තම් අකුරු දැනගන්න ඕන. නැත්තම් දේවධර්ම විද්‍යාලයකින් උපාධියක් ලබා ගන්න ඕන. ඒව ඔක්කොම බොරු කතාවල්. බයිබලයේ එහෙම ගන්නෑ. බයිබලයේ කියන්නේ දෙවියන්වහන්සේ දුන්නු දේ පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ මෙහෙමයි. දැන් ගොඩක් අය සබත් පාසලට දරුවෝ අරින්නේ දෙවියන්වහන්සේගේ දෙයක් දැනගන්න කියලානේ. නමුත් දෙවියන්වහන්සේගේ දේ දරුවෝ දැනගන්නේ කාගෙන්ද? දරුවෝ දැනගන්නේ තමුන්ගේ පියවරුන්ගෙන්. වෙන කාගෙන්වත් නෙවෙයි. හරි සබත් පාසලේ ගුරුවරයා කරන්නේ පැයකට දෙකකට යා කාගේ හරි පාවුල් කපනවා වගේ යා රස්සාවක් කරන්නේ. ඒ බයිබලයේ සබත් පාසල් ගුරුවරු කියලා තනතුරක් නැහැ. හරි සබත් පාසල් ගෙනගීමේ ක්‍රමය එකම ක්‍රමය මේකයි. පියවරු විසින් කියා දෙනවා අපි ගැලවෙ ලැබුවේ කොහොමද? දෙවියන්වහන්සේට ආශිර්වාද කළේ කොහොමද? අපි ශුද්ධාත්ම බෞද්ධස්ම ලැබුණේ කොහොමද? දෙවියන්වහන්සේ අපේ ජීවිතය හාස්කම් කළේ කොහොමද කියන එක දෙමාපියන් විසින් දරුවන්ට කියලා දෙන්නවා. දරුවෝ එතකොට තමයි විශ්වාස කරන්නේ. දරුවෝ පාසලේ ගුරුවරයා කියන දේට වඩා තමන්ගේ දෙමාපියෝ කියන දේ විශ්වාස කරනවා. ඒක නිසා මේක තමයි බයිබලයේ තියෙන එකම සබත් පාසල. වෙන සබත් පාසල් නෑ කුඩා දරුවන්ට. හරි. ඒක කෙටි පණිවිඩයක්. මට හිතුණා මේක කරන්න ඕන කියලා. සභාවකට ඇරලා සභාවකට ඇරියම වෙන්නේ ලෝකයේ තියෙන සමාජයේ තියෙන ඔක්කොම ඕන නැති දේවල් ඉගෙන ගන්නවා ළමයා සබත් පාසලෙන්. හරි තරඟ කරන හැටි විභාග වලට ඉදිරිපත් වෙන හැටි නත්තල් සීයාට මේ පිළිගන්න හැටි මේවා තමයි ඉගෙන ගන්න. අවුරුද්ද අවසානයේදී විභාගයක් තියෙනවා. ඒතකොට බයිබලයේ කොහෙද විභාග තියෙන්නේ? විභාග තියලා තෑගිත් දෙනවා. සමහරක් දරුවෝ විභාග වලින් ෆේල් වෙනවා. ඒතකොට ඒ දරුවන්ගේ දෙවියන්වහන්සේ කියන ධර්මයට මොකද වෙන්නේ? එහෙම එකක් බෑ. බයිබලයේ කවුරුත් ෆේල් වෙන්නේ නැහැ. ඔක්කොම පාස් වෙන්න ඕන. එහෙනම් දෙමාපිය විසින් තමුන්ගේ දරුවන්ට ගියා දුන්නොත් තමයි දරුවෝ පාස් වෙන්නේ. සබත් පාසලේ ගුරුවරයෙකුට බාර දුන්නොත් වෙන්නේ ඒගොල්ලෝ විභාගයට ඉදිරිපත් වෙලා විෂයක් තමයි ඉගෙන ගන්න. නමුත් දෙවියන්වහන්සේගේ ලබාගත්තු දේ පියවරු විසින් දරුවන්ට ඉගෙනුවොත් ඒ දරුවෝ ඉගෙන ගන්න සත්‍යය. මොකද දෙමාපියෝ කවදාකවත් බොරු ගන්නන්නේ නැහැ දරුවන්ට. සබත් පාසලේ අපි ඉගෙන ගන්න ගියොත් අපි එතන තරඟයකට මුහුණ දෙන්නේ. අවුරුද්ද අවසානයේදී ඕන නැති උත්සවයක් චිල්ඩ්‍රන්ස් ඩේ කියලා නත්තල් සීයක ගෙනල්ලා නතල් ගහක් හදලා බයිබලේ නැති දෙයක් අපි කරන්න යනවා. ඕක නෙවෙයි සබත් පාසල. ඕකේ ලෝකේ තියෙනව බොරු මායාවක්. හරිද? හරි සබත් පාසල තියෙන්නේ මෙන්න මෙතන. යෝෙල් පොතේ ඒක අපිට කියනවා මේ විදියට. හරි ජේසු පිටයි මේකෙන් යම් දක් ඔයගොල්ලෝ ගෙන ගන්න නැති කියලා මං හිතනවා. right ජේසු පිටයි